හලෝ ගයිස් අපි දෙන්න ගත කරපු තවත් ලස්සන දවස් දෙකක් ගැන තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. සදර්න් හයිවේ එකේ අපි මේ කතරගම පැත්තටයි යන්නේ. අපි ගමන පටන් ගද්දි නම් අපිට වැස්ස තිබුණේ නැහැ. ටිකක් දුර යද්දි නම් සමහර තැන්වල වැහිකලු වගේම තැන් වලින් වැස්සත් හම්බුණා. හැබැයි ඉතින් මත්තල පැත්තට ලං වෙද්දි නම් ආපහු හොඳට අවුව පායලා තිබුණා. මත්තලින් එක්සිට් වෙන හැමදාම අපි තැඹිලි ගෙඩියක් වොන්න අමතක කරන්නේත් නැහැ. ඉතින් අදත් අපි තැඹිලි ගෙඩි දෙකක් බීලා තැඹිලි මදත් කෑවා. එක්සිට් වෙලා යන රෝඩ් එකේ අලුතින් පන්සලකුත් හදාගෙන යනවා. ඊළඟට අපි කතරගම පාරට හැරිලා එද්දී ලුණුගම් වෙහෙර ජලාශයත් හම්බ වුණා. අපේ ප්ලෑන් එකේ විදියට මෙතනත් පොඩි වෙලාවක් ගත කරන්න පුළුවන්කම තිබුණා. තද හුළඟක් එතන තිබුණත් වටපිට දර්ශනය හරිම ලස්සනයි. එතනින් ඇවිල්ලා අපි කෙලින්ම ගියේ කතරගම පූජා භූමියට. පූජා භූමියේ වැඩ කටයුතු ඉවර වෙලා අපි තිස්ස පැත්තට ගියා අපි නවතින තැනට. අපි නවතින්න ප්ලෑන් කරලා තිබුණේ එකෝ සෆාරි තිස්ස. එයාලා අපිව පිළිගත්තේ නෙළුම් මලක් දීලා. වෙල්කම් ඩ්‍රින්ක් එක විදියට ලැබුණ සිනමන් අයිස් ටී එකත් හරිම රසයි. චෙකින් එකේ වැඩ කටයුතු ඉවර වෙලා අපි මේ රූම් එකට යන ගමන්. අපි හිටියේ කිරින්ද වින් එකේ. රූම් එක පිළිවෙලට ලෑස්ති කරලා තිබුණා. ඒ වගේම බේසික් දේවල් හැමදේම වගේ තිබුණා. අපේ රූම් එක ලේක් විව් රූම් එකක්. බැල්කනි එකට ගිහාම ලස්සනට පේනවා. ඒ වෙලාවෙත් පොඩි වැස්සක් නම් තිබුණා. රූම් එකේ ටික වෙලාවක් ඉඳලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා අපි එළියට ආවේ වටපිට ලස්සන බලන්න. වැව පැත්තෙන් ආපු තද හුළඟ ලොබි එකටත් හොඳටම දැනෙනවා. වැහිගතියක් තිබුණත් අපි වැව පැත්තට ගියා. හැබැයි ඉතින් ඉක්මනින් මාපහු එන්න වුණා තද වැස්සක් පටන් ගත්ත නිසා. වැස්ස නවතිනකන් ලොබි එකට වෙලා ඉඳලා අපි සන්සෙට් එක බලන්න ආපහු සැරයක් එළියට ගියා. හොටෙල් එකේ ඉඳන් වැවට පොඩි ඩෙක් එකක් හදලා තියෙනවා. අපි දෙන්න එතනට ගිහිල්ලා ගොඩාක් වෙලා එතනට වෙලා හිටියා. තද හුළඟක් තිබුණත් අහස පාට සැරෙන් සැරේ වෙනස් වෙන විදිය බලන් ඉන්න හරිම ලස්සනයි. ඩෙක් එකේ ඉඳන් වටේටම පේන්නේ මේ විදියට. මෙතන පොඩි දූපතකුත් තියෙනවා. මේක මේ සුදු පාට චූටි මල් වගේ පේන්නේ කොක්කු. මේ අපි ඉන්නේ තිස්ස වැවේනේ. එතකොට ඔය ඈතින් පේන්නේ තිස්ස මහාරාම පන්සලේ චෛත්‍යය. හැන්දේ හසි පාටවල් වල ලස්සන බලාගෙන ඉඳලා අපි දෙන්න ඊළඟට රූම් එකට ඇවිල්ලා ඩිනර් එකට යන ලෑස්ති වුණා. කෑම වර්ග විශාල ප්‍රමාණයක් තිබුණේ නැතත් තිබුණ බුෆේ එක බඩ පිරෙන්න රසට කන්න පුළුවන්කම තිබුණා.
ඩිනර් එක අරගෙනත් ඉවර වෙලා අපි දෙන්න එළියට වෙලා ටිකක් කතා කර කර ඉඳලා තමයි නිදාගන්න ගියේ. දෙවෙනි දවසේ අපිට විශේෂ ප්ලෑන් එකක් තිබෙන්නේ නැති නිසා ටිකක් එළිය වැටුණාට පස්සේ තමයි නැගිට්ටේ. රිලැක්ස් එකේ පෙට්ටිය එකත් අරගෙන ටික වෙලාවකට පස්සේ තමයි අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ගියේ. බ්‍රෙක්ෆාස්ට් වලත් ලොකු වෙරයිටිස් තිබුණේ නැති වුණාට අවශ්‍ය තරමට බඩ පිරෙන්න රසට කන්න පුළුවන් දේවල් තිබුණා. මේ ප්‍රොපර්ටි එකේම ලොකු බෝගහක් තියෙන නිසා අපි ඒ ගැනත් අහලා බැලුවා. බෝගහ මැදින් ලොකු තල් ගහකුත් හැදිලා තියෙනවා. ගොඩාක් ඉස්සරම මෙතන තිබිලා තියෙන්නේ පන්සලක්ලු. ඊළඟට 88 89 කාලෙදී මෙතන හමුදා කැම්ප් එකක් පවත්වලා තියෙනවලු. ඊට පස්සේ මෙතන රජයේ තානායමක් විදිහට පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. එතනින් පස්සේ තමයි මේ හොටෙල් එක පවත්වාගෙන යන්නේ. කලින් දවස් හැන්දෑවේ ගිය ඩෙක් එකටම අපි උදේවරුවේත් ගියා. මොකද හැන්දෑවේ ලස්සනයි උදේ ලස්සනයි දෙකක් නේ. උදේවරුවේ අපි ටිකක් රිලැක්ස් එකේ හිටියා. ලන්ච් එකත් අරගෙනම තමයි අපි චෙක් අවුට් උනේ. ආයෙමත් වීඩියෝ එකක් කරන් එනකන් හැමෝටම සුබ දවසක්.